ලංකාවේ බුඩිසම් කියන්නේ බිස්නස් එකක්. බුදුහාමුදුරුවෝ උගන්වලා නැහැ මම බුඩිස් කියලා කියන්න, පන්සල් යන්න කියලා, ගාථා කියන්න කියලා. ඒ බුදුහාමුදුරුවන්ගේ ටීචින්ග්ස් නෙවෙයි. ඒ ලංකාව ඇතුලේ පුරුද්දට ෆලෝ කරන සිස්ටම් එකක්. බුදුහාමුදුරුවන්ගේ ටෙක්නෝලොජි එක හරිම සිම්පල්. ඔයාට කේන්ති යනවද? හේතුව බලන්න. ඔයා බයෙන් තීරණ ගන්නවද? හේතුව බලන්න. ඔයාගේ ඊගෝ එකට රිදුනම ඔයා රියැක්ට් කරනවද? හේතුව බලන්න. ඔයා ඩිසයර් එකෙන් කන්ට්‍රෝල් වෙනවද? ඒකටත් හේතුව බලන්න. මේක තමයි මයින්ඩ්ෆුල්නස් කියන්නේ. එතකොට මෙටාකොග්නිෂන් කියන්නේ මයින්ඩ්ෆුල්නස් වලට යන එක ස්ටාර්ටින් පොයින්ට් එකක්. ඒ කියන්නේ තමන් හිතන විදිය, තමන්ගේ තින්කින් එක තමන්ටම ඔබ්සර්ව් කරන්න පුළුවන් මෙතඩ් එක. හැබැයි අද ලංකාවේ ගොඩක් දෙනා බුඩිසම් කියලා ප්‍රැක්ටිස් කරන්නේ තමන්ගේ මයින්ඩ් එක ඔබ්සර්ව් කරන එක නෙවෙයි, අරමුණක් නැතුව ගාථා කියන එක, පව්වලට බය ජීවත් වෙන එක, සමාජයට හොඳ බුඩිස්ට් කෙනෙක් වගේ පේන්න ඉන්න එක. මේකට හේතුවක් තියෙනවා. බුදුහාමුදුරන්ගේ මේ ඉගැන්වීම මුල් කාලේ පොත්වල ලියලා තිබ්බේ නැහැ. ඒ කාලේ ටීචින්ග්ස් ඒ දර්ශනය මතක තියාගත්තේ අහලා කටපාඩම් කරගෙන. එතකොට ගාථා, සූත්‍ර, සජ්ජායනා කිරීම ආවේ බුදුහාමුදුරුවෝ උගන්වපු දේවල් මතක තියාගන්න, පරිස්සම් කරගෙන ගෙනියන්න සහ ඒ දේවල් ආයෙත් හිතලා බලන්න. ඒක ඔරිජිනලි වැරදි දෙයක් නෙවෙයි. ප්‍රශ්නේ කියන්නේ කටපාඩම් කරන්න තිබ්බ දෙයක් අද ගොඩක් තැන්වල බ්ලයින්ඩ්ලි ෆලෝ කරන්න පටන් අරන් තියෙන එක. ඒක නිසා ගොඩක් අය බුදුහාමුදුරුවෝ කියපු ඒ තේරුම් ගන්නවා වෙනුවට ඇහෙන සවුන්ඩ් එක, ඇහෙන ගාතාව රිපීට් කරනවා, නොලෙජ් එක ජීවිතේට ඇප්ලයි කරනවා වෙනුවට පුරුද්දට ෆලෝ කරනවා. ඉතින් කල් යනකොට මේ ටීචින්ග්ස් එක රටවල් වලට ගියා. එතකොට ඒ රටවල් වල තිබුණ සංස්කෘතිය, රිචුවල්ස්, ලැන්ග්වේජස් වගේ දේවල් එක්ක මේ බුදුහාමුදුරුවන්ගේ ඉගැන්වීම් එක විදිහට වෙනස් වෙන පටන් ගත්තා. ඔහොම තමයි තේරවාද, මහායාන, වජ්‍රායන කියලා බ්‍රාන්චස් හැදුනේ. හැබැයි ලංකාවට ආපු තේරවාද ට්‍රැඩිෂන් එකේ පාලි ගාථා, පිරිත්, දාන, ටෙම්පල් කල්චර් එක ලොකු විදිහට ෆ්‍රේම් වෙලා තියෙනවා. ඒකේ අනිවාර්යෙන් වටිනාකමක් තියෙනවා. හැබැයි ඒකෙන් බුදුහාමුදුරුවන්ගේ තිබ්බ ඔරිජිනල් පර්පස් එක ලංකාවේ ගොඩක් වෙනස් වෙලා තියෙනවා. හැමතැනම නෙවෙයි. අදටත් හරි ධර්මය උගන්වන පන්සල්, ආරණ්‍ය ගුරුවරු ඉන්නවා. හැබැයි පොදුවේ බුඩිසම් කියලා මිනිස්සුන්ට හම්බ වෙන්නේ awakening, enlightenment path එකකට වඩා ෆලෝ කරන්න තියෙන සෝෂල් සිස්ටම් එකක්. මොකද බුදුහාමුදුරුවන්ගේ ටීචිං එක කටපාඩම් කරන්න විතරක් තිබ්බ දෙයක් නෙවෙයි, ඔයාට ප්‍රැක්ටිස් කරන්න තියෙන මයින්ඩ් ටෙක්නෝලොජි එකක්. නිකමට පොය දවස්වලට සාමාන්‍යයෙන් යන මියුසික්, චාන්ටිං සහ නාගම සම්බන්ධයෙන් ගොඩක් වෙලාවට ඒ සවුන්ඩ්ස් වලින් ඔයාගේ මනස විවෘත වෙනවා නෙවෙයි, ඔයාට අමුතු බරගතියක් දැනෙනවා. ගාථා වැරදි කියලා මම කියන්නේ. හැබැයි සවුන්ඩ් එක අපේ ඇඟට කනෙක්ට් වෙලා තියෙන්නේ පීස්ෆුල් එන්ලයිට්මන්ට් දෙයක් විදිහටද නැත්නම් දුක, ෆියර්, ගිල්ට් දැනෙන වයිබ් එකක් එන විදිහටද? හෝකින්ස්ගේ කොන්ෂස් මැප් එකේ බුදුහාමුදුරුවන්ගේ දර්ශනය හයස්ට් ලෙවල් එකට දාලා තියෙනවා. ඒක ස්පිරිචුවල් සෙල්ෆ් ඔබ්සර්වේෂන් ටූල් එකක්. ඒකේ බලන්න ලෝවස්ට් මයින්ඩ් ස්ටේට් එක දුක, බය, ගිල්ට්, ෂේම්, තරහව. හයස්ට් මයින්ඩ් ස්ටේට් එක විලින්ග්නස්, ඇක්සෙප්ටන්ස්, ලව්, ජෝයි ඇන්ඩ් පීස්. ඒකෙන් ඔයාට පුළුවන් මම දැන් ඉන්නේ බයකද, ගිල්ට් එකකද, ඇංගර් එකකද නැත්නම් self awareness එකකද කියලා ඇක්ටිව්ලි අඳුරගන්න. හැබැයි අද ලංකාවේ හරි ධර්මය උගන්වන හාමුදුරුවරු, පන්සල්, ආරණ්‍ය, ටීචින්ග්ස් මේ හැමදේම තිබුණත් ඒකට කනෙක්ට් වෙන ලංකාවේ තරුණයෝ ගොඩක් අඩුයි. මොකද කල්චර් එකක් විදිහට බුද්ධ දර්ශනේ ඉස්සර ඉඳන් අපේ රටේ ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මෙඩිටේෂන්, ගාථා වගේ පොඩි ෆ්‍රේම්ස් ටිකක් ඇතුලේ විතරක් තියාගෙන. ඒ නිසා විශේෂයෙන්ම ලොකු දේවල් කරන්න පොටෙන්ෂල්ස් තියෙන තරුණ අය පන්සල රිජෙක්ට් කරනවා නෙවෙයි, යාලා මේ ෆලෝවින් කල්චර් එක හිත ඇතුලෙන් සෑහෙන ප්‍රශ්න කරනවා. මොකද එයාලා හොයන්නේ බුදුහාමුදුරන්ගේ ටීචින්ග්ස් ප්‍රැක්ටිකලි තමන්ගේ ජීවිතයට ඇතුළත් කරගන්න පුළුවන් ප්‍රැක්ටිකල් ක්‍රම. මම දන්නවා ඔයාට මේක තේරෙනවා. ඔයා බුද්ධ ආගම රිජෙක්ට් කරනවා නෙවෙයි. ඔයා මේ ලංකාවේ තියෙන මීනින්ග්ලස් බුද්දිස්ට් සිස්ටම් එක තමයි ඔයා රිජෙක්ට් කරන්නේ. මොනවා වුණත් අද ඔයා try කරන්න ඕනි සිම්පල් දෙයක් තියෙනවා. ඒ තමයි මෙටාකොග්නිෂන්, the path to self awareness. ඔයාගේ මයින්ඩ් එක බලන්න, ඔයා රියැක්ට් කරන විදිහ බලන්න, ඔයාගේ thinking pattern එක තේරුම් ගන්න. එතනින් තමයි රියල් බුද්දිසම් පටන් ගන්න. එතනින්ම තමයි ඔයාගේ ලයිෆ් එක අප්ග්‍රේඩ් වෙන්න පටන් ගන්න.